අයිබෝවන් සුබෝදෑසනක්. අද මාර්තු මාසයේ 21 වෙනිදා සිකුරාදා දවස. ඉතින් අද දවසේත් අපි සූදානම් වින්දනීය උදෑසන වැඩසටහන තුළින් සුවිශේෂී කතා බහක් ඔබ වෙතට රැගෙන එන්න. අපි අපේ රට තුළ ඉදිරියට යන ජාතියක් විදිහට නිරන්තරයෙන් නවෝත්පාදන බිහි කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් අපිට තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන්කමක් තියෙන්නේ රටක් ජාතියක් විදිහට ගොඩනැගෙන්න. අපේ රට තුළ අපි දකිනවා විවිධ වූ ආයතන මේ දැවැන්ත ක්‍රියාන්විතයට එකතු වෙලා ඉන්නවා. ඒ අතරින් සුවිශේෂී ආයතනයක් තමයි ඇමරිකන් ප්‍රීමියම් වෝටර් කියන ආයතනය. ඉතින් අද දවසේදී අපි සූදානම් මේ ගැන කතා බහ කරන්න, විශේෂයෙන්ම ඔවුන්ගේ වසර 30ක සේවා කාලය ගැන සිහිපත් කරන්නත් හෙට දවසේදී යෙදෙන ලෝක ජල දිනය වෙනුවෙන් මේ කතා බහ රැගෙන එන බලාපොරොත්තු වෙන. ඉතින් ඒ වෙනුවෙන් අපිට අද දවසේදී සම්පත්දායකත්වය එකතු කරනවා ඇමරිකන් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් ෆයාස් ෆසාල් මහත්මයා. ඊටමත් ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. අයිබෝවන් සුබදසන. සුබදසන. මුලින්ම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ නම ගත්තට පස්සේ ඇමරිකන් ප්‍රීමියම් වෝටර් මේ අපේ රටේම නිෂ්පාදනයක්ද මොකක්ද මේ නමේ තියෙන විශේෂත්වය? ඒ ගැන පැහැදිලි කරලා අපි මේ ආයතනයේ ඉතිහාසයත් සම්බන්ධයෙන් වැඩසටහනට ප්‍රවේශයක් එකතු කරමු. ඔව්. රෝෂන්, මේක අපේ ආයතනයේ 100%ක් ලාංකිකයි. මේක ඇතුළෙන් පටන් ගත්ත ඇවිල්ලා ඇත්තටම ඇමරිකාවේ ඇල්ප්ස් කියන සමාගමත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් හැටියට. ඇල්ප්ස් කියන්නේ ඇමරිකන් ලික්විඩ් පැකේජින් සිස්ටම්ස් කියලා සමාගමත් එක්ක පළවෙනිවට ලංකාවේ ෆයිගල් ඔපරේෂන් එක, ඒ කියන්නේ හෝම් ටු ඔෆිස් ඩෙලිවරි කන්සෙප්ට් එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ ඇමරිකන් ප්‍රීමියම් ආයතනය. ඒ කාලේ ලෝකල් පාර්ට්නර්ස් හැටියට අපේ වත්මන් චෑර්මන් අනුර කුමාර සිංහ මහතායි, වත්මන් මැනේජින් ඩිරෙක්ටර් වන මගේ පියා වන එම්.එච්.එම්. ෆසල් මහතායි එකතු වෙලා තමයි මේක ආරම්භ කළේ අවුරුදු 30කට කලින්. මිස්ටර් කුමාරසිංහ අවුරුදු 25ක ගවර්න්මන්ට් සර්විස් වෙටරන් කෙනෙක්. ඒ කියන්නේ ගවර්න්මන්ට් සර්විස් එකේ අවුරුදු 25ක පළපුරුද්දක් එක්ක රිටයර් වෙලා තමයි ආයතනේ පටන් ගන්න ජොයින් වුණේ. ඒකත් එක්කම එම්.එච්.එම්. ෆසල් මහතාත් ඇවිල්ලා ඉම්පෝර්ට් බිස්නස් එකේ ටී මැනුෆැක්චරින් ප්ලාන්ටේෂන් පැත්තෙනුයි ගාර්මන්ට් ඉන්ඩස්ට්‍රීස් පැත්තෙනුයි ඉන්ඩස්ට්‍රියලිස්ට් කෙනෙක් වෙලා ඉඳලා තමයි එයාත් එකතු වෙලා මේ දෙන්නා එකතු වෙලා තමයි ලෝකල් පාර්ට්නර්ෂිප් එකකින් ජොයින්ට් වෙන්චර් එකක් හැටියට පටන් ගත්තේ. ඒ ඇල්ප්ස් කියන සමාගමේ නමින් පටන් ගන්න ගියකින් තමයි ඇමරිකන් කියන නාමය ඇඩප්ට් වුණේ අපේ බ්‍රෑන්ඩ් නේම් එකට. ඒ නිසා අපි ගෲප් එක 100%ක් ලාංකිකයි. අපේ සප්ලයි චේන් එක වුණත්, ඒ කියන්නේ අපි අපේ බෝතල් මැනුෆැක්චර් කරන එකේ ඉඳන් ලේබල් මැනුෆැක්චර් කරන එකේ ඉඳන් හැම දෙයක්ම ලංකාවේ නිෂ්පාදිත ප්‍රොඩක්ට් එකක්. ඔව්. ඉතින් අපිටත් අභිමානයක් රටක් විදිහට ජාතියක් විදිහට අපේ රට තුළ මෙවන් නිෂ්පාදන කර්මාන්තයක් තිබීම. ඉතින් ඇත්තෙන්ම ඇමරිකන් ප්‍රීමියම් වෝටර් කියන මේ නිෂ්පාදන ආයතනය ගත්තට පස්සේ වසර 30කට අධික අඛණ්ඩ සේවාවක් අපේ රටට ලබා දෙන ආයතනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. විවිධාකාරයෙන් මේ හයිඩ්‍රේට්, ඒ කියන්නේ ජල යෝජනය, රටේ ජල සැපයුම අවශ්‍යතාව වෙනුවෙන් දැවැන්ත සේවාවක් ලබා දෙන ආයතනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් කමක් තියෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ වෙද්දී මේ වගේ මේ පානීය ජල පිරිපහදු නිෂ්පාදන ආයතන 300ක් පමණ ලංකාව පුරා අපිට දැක ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඔබ මේ ආයතනයේ විධායක නිලධාරීවරයා විදිහට ඇයි අපි ඇමරිකන් වෝටර් පාවිච්චි කරන්න ඕන කියන ප්‍රශ්නයට මොන වගේ පිළිතුරක්ද ලබා දෙන්නේ? ඔව්, ඒකට හේතු කීපයක් තියෙනවා රෝෂන්. අපි පළවෙනි ගත්තනම් මේන් හේතුව වෙන්නේ ඇවිල්ලා අපේ වෝටර් වල ක්වොලිටි එක, අපේ ස්ටෑන්ඩඩ් එක. ඒකට හේතු ගත්තනම් අපි පාවිච්චි කරන ලිඳ, අපේ පාවිච්චි කරන ලිඳ ඇවිල්ලා අඩි 200ට වඩා ගැඹුරු ලිඳක් තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ හුඟක්ම කට්ටිය පාවිච්චි කරන්නේ මැනුෆැක්චර්ලා 300 ගත්තා නම් හුඟක්ම කට්ටිය පාවිච්චි කරන වෙලාව අඩි 25යි 30ක් අතර ගැඹුරු ලිඳක් තමයි පාවිච්චි කරන්නේ. ඒ ගැඹුරු වැඩි වෙන්න ඒකේ ස්වාභාවික ඛනිජ ලෙවල් එක වැඩි වෙනවා. එතකොට අපි ඇවිල්ලා අඩි 100 රොක් ලෙවල් එකත් ඉක්මවා අඩි 200ක් වෙනකන් යන්නේ ඇවිල්ලා කොස්ට් එක බලන්න නැතුව ඇත්තටම ක්වොලිටි එක ප්‍රොඩක්ට් එකක් හැටියට අරගෙන තමයි. සෝ ඒකත් එක්කම ඇවිල්ලා අපි කිසිම කෙමිකල් එකක්, කිසිම මිනරල් එකක් කෙමිකලි ඇඩ් කරන්නේ නැහැ. සෝ ආටිෆිෂියලි කෙමිකලි ඇඩ් කරන්නේ නැහැ. අපේ වතුර ඇවිල්ලා 100%ක්ම ස්වාභාවික කනිජ වලින් යුතු
වතුර ඒක ටෙස්ට් කරන්න අපේ සර්ටිෆිකේෂන්ස් 6ක් විතර තියෙනවා. ඒකෙන් ගත්තනම් හෙල්ත් මිනිස්ටර් රෙජිස්ට්‍රේෂන් එක ඇත්තටම ලයිසන්ස් එකක්. ඒක හැම කම්පැනියක්ම තියෙන දෙයක්. SLS එක ගත්තනම් 130ට වඩා අඩු ප්‍රමාණයකට තමයි කම්පැනිස් වල තියෙන ලංකාවේ. ඒක ඇවිල්ලා ඇත්තටම ප්‍රොඩක්ට් එක සර්ටිෆයි කරන එකම සර්ටිෆිකේෂන් එක SLS ප්‍රමිතිය එක. ඒකට අමතරව ISO ගත්තනම් ඒක ඇවිල්ලා ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක සර්ටිෆයි කරන්නේ ISO එකයි HACCP එකයි. ඒක 10%කට වඩා අඩුවෙන් අඩු ප්‍රමාණයකට තමයි ලංකාවේ කම්පැනිස් වලට බොටල් වෝටර් කම්පැනිස් වලට තියෙන එක. ඊට අමතරව අපේ HAC එකයි ABBO එකයි. HAC එක ගත්තනම් හලාල් සර්ටිෆිකේෂන් එක. ඒක ඇත්තටම ඇවිල්ලා ෆුඩ් සේෆ්ටි ඇන්ඩ් හයිජීන් පැත්තට තමයි හුඟක් මේක ફોකස් වෙන්නේ. උදාහරණයක් ගත්තනම් මම හුඟක් කටියට දන්නේ නැති දෙයක් තමයි අපේ ෆිල්ටරේෂන් වල මීඩියා තියෙනවා. මීඩියා පාවිච්චි කරනවා ෆිල්ටර් මීඩියාස්. ඒකේ choice එකක් එනවා අපිට එක්කෝ human animal body wastage පාවිච්චි කරපු body bones වලින් එන ෆිල්ටර් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් plant based ෆිල්ටර් මීඩියා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක අපි පාවිච්චි කරලා තියෙන්නේ bone නෙවෙයි plant based filter media. ඊට අමතරව ABBO ගත්තනම් Asian Bottled Water Association එකේ අපිට විතරයි ඒ තියෙන සර්ටිෆිකේෂන් එක. International Bottled Water Association එකත් එක්ක Asian chapter එක. ඒකේ ලංකාවේ අපිට තියෙන එකම සර්ටිෆිකේෂන් එක අපිට විතරයි තියෙන එක. අන්තිමට මතක් කරන්න ඕනේ අපේ සස්ටේනබිලිටි පැත්තෙන් රටේ තියෙන සාර සංවර්ධනය. සාර සංවර්ධනය පැත්තෙන් අපි හුඟක්ම ෆෝකස් එකක් දෙන ආයතනයක්. පළවෙනිම ගත්තනම් අපේ ග්ලාස් බොටල් එක රීසයිකලබල් ග්ලාස් බොටල් එක අපි පළවෙනිවටම ලංකාවට ඉන්ට්‍රොඩියුස් කළා වෙලේ 2013. ඒක හුඟක්ම යන්නේ හොරෙකා සෙක්ටර් එකට, හොටෙල්ස්, රෙස්ටොරන්ට්ස්, කේටරින් බිස්නස් වලට. ඊට අමතරව අපේ කාන්තා ප්‍රදේශය ගත්තනම් අපේ වර්ක් ෆෝස් එකේ 45%කට වඩා කාන්තා ප්‍රමාණයක් වැඩ කරනවා. හුඟක්ම අපේ ෆැක්ටරිස් වල ෆැක්ටරිය ආසන්න ඉන්න ගම්වලින් ආපු අම්මලා දූලා තමයි හුඟක්ම ඉන්නේ. ඒකට ඊට වඩා අමතරව 30%කට වඩා ප්‍රමාණයක් අපේ ලීඩර්ෂිප් එකේ කාන්තාවන් ඉන්නවා. මීටත් වඩා මම කියන්න කැමති අපි ගිය අවුරුද්දේ එකත් වර්ල්ඩ් බෝඩ් ඩේ එකට සාපේක්ෂව අපි ඇවිල්ලා ඕෆන් කෙයා කියන ආත්මයත් එක්ක පාර්ට්නර්ෂිප් එකකින් ලංකාවේ ඕෆනේජස් 90කට වඩා ප්‍රමාණයකට අපේ වතුර වලින් එන සේල්ස් ප්‍රොසීඩ් වලින් කන්ට්‍රිබියුෂන් එකක් කරනවා. ඉතින් ඒ විදිහට ගත්තාම රටේ විවිධ ශාස්ත්‍ර ඔස්සේ මොවුන්ගේ දායකත්වය මොවුන් ලබා දෙනවා කියන කාරණා අපිට පැහැදිලි විශේෂයෙන් ගත්තාම ක්‍රීඩා ශාස්ත්‍රය තුලත්. ඉතින් ඇමරිකන් ප්‍රීමියම් වෝටර් ආයතනය දැන් වසර 30ක අඛණ්ඩ සේවාවකට පස්සේ නව මුහුණුවරකින් අපේ පාරිභෝගික ජනතාව අතරටපත් වෙනවා. ඒ ගැන මොකද ඔබතුමාට තියෙන අදහස? ඔව් අපි අවුරුදු 30ක් තිස්සේ අපි බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එක කිසිම වෙනසක් කළේ නැහැ. ඒ වුණත් දැන් ලෝකෙ හුඟක් වෙනස් වෙලා තියෙන අවුරුදු 30කින් ලංකාව හුඟක් වෙනස් වෙලා තියෙනවා. අපේ පාරිභෝගිකයන් හුඟක් වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ නීඩ්ස් වෙනස් වෙලා තියෙනවා. ඒකට ඇඩප්ට් වෙන්න අපි ඩිසයිඩ් කළා මේ අවුරුදු 30 මයිල්ස්ටෝන් එක පාවිච්චි කරලා අපේ අලුත් මුහුණුවරක් ලොන්ච් කරන්න. ඒක ඇත්තටම ඇවිල්ලා අපේ හුඟක් අපේ යුනික් ලෙටර් A එක තියෙනවා. ඒකත් එක්කම අපේ යුනික් බොටල් වෝටර් ඩ්‍රොප් එක තියෙනවා. වෝටර් ඩ්‍රොප් එක. ඒ දෙක එකතු වෙලා සිම්බල් එකක් හදලා තියෙනවා අපි. ඒත් එකම පොඩි කලර් චේන්ජ් එකක් කරලා තියෙනවා. ඒක ළඟදිම අපේ කන්සියුමර්ස්ලාට ඒක බලා ගන්න පුළුවන් මේ මාකට් එකේ. ඒ අලුත් මුණුවරත් එක්කම අපි ICAN කියන කැම්පේන් එකක් ලොන්ච් කරලා තියෙනවා. ICAN කියලා කියන්නේ අපේ බ්‍රෑන්ඩ් නේම් එක ඇමරිකන් එකකින් අන්තිම අකුරු 4. අපේ පාරිභෝගිකයන්ට එදිනෙදා වැඩපිළිවෙල ගෙනියන් යන්න එක අභියෝග වලට මුහුණ දෙන්න ඇත්තටම 70%ක් වන වතුර ප්‍රමාණය ඇඟේ අත්‍යවශ්‍යයි. ඒක අපි සපයනවා අපේ හෙල්දි හයිඩ්‍රේෂන් එකකින් live more කියන concept එකකින් අපි මේ කැම්පේන් එක launch කරනවා. ඉතින් මනුෂ්‍ය අවශ්‍යතාවයක් වෙනුවෙන් ඒ කියන්නේ ජලය කියන අපිට අත්‍යවශ්‍ය සාධකයක් ඒ වෙනුවෙන් දැවැන්ත ක්‍රියාන්විතයක් තියත් කරන ශ්‍රී ලාංකීය ආයතනයක් විදිහට අපිට ඇමරිකන් ප්‍රීමියම් වෝටර් ආයතනය ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් අද දවසේදී මේ සුවිශේෂී සාකච්ඡාව අපි ඔබ වෙතට අරගෙන ආවේ ඔවුන්ගේ වසර 30ක අඛණ්ඩ සේවාව සිහිපත් කරන ගමන් විශේෂයෙන් හෙට ලෝක ජල දිනය ඒ වෙනුවෙන් ඔබට අපූර්ව පණිවිඩයක් එකතු කරන්න. ඉතින් මේ ලබා දෙන දැවැන්ත සේවාව වෙනුවෙන් සහ අද දවසේදී අපත් සමගින් එකතු වීම වෙනුවෙන් ඇමරිකන් සමාගම් සමූහයේ ප්‍රධාන
විධායක නිලධාරීතුමන් ෆයාස් ෆසල් මහත්මයා ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුතියි අපත් සමගින් එකතු වීම වෙනුවෙන්. එසේනම් සූදානම් අදට වින්දනීය උදෑසන වැඩසටහන නිමාවටපත් කරන්න. යලිත් දවසකදී අපි මේ ආකාරයෙන්ම සුවිශේෂී කතාබහක් සමගින් හමු වන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබට සුබ දවසක්, යහපත් දවසක්.